ආයුබෝවන් සියලුම ධනු ලග්න හිමියන්ට. මම අද ඔබ වෙනුවෙන් ගුරු මාරුව ගැන විශේෂ අනාවැකයක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. 2026 අප්‍රේල් 18 වෙනිදා ගුරු මීන රාශියට මාරු වෙනවා. ධනු ලග්න හිමියනි, ගුරු ඔගේ ලග්නාධිපති. ඒ නිසා මේ ගුරු මාරුව ඔබට ගොඩාක් විශේෂයි. ගුරු මාරුව සිදුවන්නේ ඔබේ 4 වෙනි භාවයටයි. 4 වෙනි භාවය කියන්නේ පෞල් ජීවිතය, අම්මා තාත්තා, ගෙදර දොර, ඉඩම් වාහන, අධ්‍යාපනය, සතුට වගේ දේවල් ගැනයි. මේ කාලය තුල ඔබේ පෞල් ජීවිතේ වෙනස්කම් වෙන්න පුළුවන්. අම්මා තාත්තගේ සෞඛ්‍යය ගැන ටිකක් වැඩියෙන් බලන්න. ගෙදර මොනවා හරි අලුත් වෙඩියාවක් කරන්න හිතෙන්න පුළුවන්. සමහර වෙට අලුත් ගියක් ගන්නත් හිතේ. ඉඩමක් වාහනයක් ගන්න හොඳ කාලයක් වුණත් ඒ ගැන හොඳට හිතලා බලලා තීරණ ගන්නට ගොඩක් වැදගත්. ආයෝජන කරනකොටත් පරිස්සම් වෙන්න. ඉක්මන් තීරණ ගත්තොත් පාඩු වෙන්න පුළුවන්. දරුවෙක් ඉගෙන ගන්නව නම් මේ කාලේ යාට ගොඩක් හොඳයි. උසස් අධ්‍යාපනයට රට යන්න හිතමින් ඉන්නව නම් ඒ හීනය හැබෑ කරගන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්න, දැනුම වැඩි කරගන්න මේ කාලය හොඳයි. පරිශන කරන කෙනෙක් නම් ඒ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ගුරු මාරුවත් එක්ක ආර්ථික පැත්ත ගැන කතා කරොත් ආදායම් ලැබෙන මාර්ග වැඩි වෙන්න පුළුවන්. ඒත් වියදම් පාලනය කරගන්න ඕන. අනවශ්‍ය දේවල් වලට වියදම් කරොත් කරදර වෙන්න පුළුවන්. ඒ නිසා සල්ලි පාවිච්චි කරනකොට ටිකක් හිතන්න. ණය ගන්න දෙන්න එච්චර හොඳ නැහැ. ගුරු 4 වෙනි භාවයේ ඉන්න කාලේ ඔයාට පන්සල් යන්න, ආගමික වැඩවලට සම්බන්ධ වෙන්න හිතෙයි. භාවනා කරන්න, යෝගා කරන්න පුරුවන් නම් ඔයාගේ මනස සංසුන් වෙයි. අනිත් අයට උදව් කරනකොට ඔයාට සතුටක් දැනෙයි. රැකියාව කරන අයට උසස් වීම් ලැබෙන්න ඉඩ පේනවා. ඒත් එක්කම වැඩ වැඩි වෙන්නත් පුළුවන්. සගයන් එක්ක හොදින් වැඩ කළොත් ඔයාට වැඩ ටික හරියට කරගන්න පුළුවන්. ව්‍යාපාර කරන අයට ලාභ ලැබෙන්න පුළුවන්. ඒත් තරගකාරීත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ කාලයක් වුණත් හොඳට හොයලා බලලා තීරණ ගන්න එක වැදගත්. ගුරු මාරුව 4 වෙනි භාවයේ වෙන නිසා ඔයාගේ හිතේ චංචල ගතියක් ඇති වෙන්න පුළුවන්. තීරණ ගන්න කලින් දෙපාරක් හිතන්න. පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න. ඒක ඔයාගේ මනසට ගොඩක් හොඳයි. මේ කාලේ සෞඛ්‍ය ගැන ටිකක් අවධානයෙන් ඉන්න. පපුවේ අමාරු, බඩේ අමාරු වගේ දේවල් හැදෙන්න පුළුවන්. කෑම බීම ගැන සැලකිලිමත් වෙන්න. ව්‍යායාම කරන්න. එතකොට ඔයාට නිරෝගීව ඉන්න පුළුවන්. මානසික ආතතියෙන් මිදෙන්න විවේක ගන්න. ඔයාගේ ජීවිතේ සමබරතාවයක් තියාගන්න උත්සාහ කරන්න. රැකියාවයි පෞල් ජීවිතයයි දෙකම සමබරව කරගෙන යන්න. ගුරුගේ ආශිර්වාදය ලබා ගන්න, ජීවිතේ සාර්ථක වෙන්න ඔයාගේ උත්සාහය අත්හරින්න එපා. ගුරු මාරුව ඔයාට හොඳ අත්දැකීම් ගොඩක් දෙනයි. ඉතින් ධනු ලග්න හිමියනි, මේ අදහස් ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ඔබ තවමත් ඇස්ට්‍රෝ ගයිඩ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කර අපට සහයෝගය ලබා දෙන්න.